ලෝක කුසලාන තරඟ දිනයේ ශ්‍රී ලංකා පිළිට සුබදායක ග්‍රහයෝගයක් උදාවන බව මිස ස්ථිරව ජය ගන්නා බවක් මා ප්‍රකාශ කළේ නැහැ. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා අවධාරණය කරයි. ඇත්තම මම අපේ කණ්ඩායමේ ජයග්‍රහණය ගැන කිසිවක් කිව්වේ නැහැ. ඒ ජයග්‍රහණය කියන වචනේවත් ඒ දිනනමයි කියන වචනේවත් මම භාවිතා කළේ නැහැ. ඒ අකුරු ජයග්‍රහණය කියන අකුරු 6වත් ඒ දිනනමයි කියන අකුරු 5වත් මම භාවිතා කරේ නැහැ. එහෙම භාවිතා නොකලේ මට ජෝසේට අනුව එහෙම ජයග්‍රහණයක් පෙරුන්නේ නැති හින්දා මම කිව්වේ ඒ 2007 ග්‍රහ තත්ත්වය සහ 1996 ග්‍රහ තත්ත්වය මේ මොහොතේ තිබෙනවයි කියලා. ඉතින් ඒ ග්‍රහ තත්ත්වයන් තිබුණතාවෙන් තමයි කණ්ඩායම් 14ක් ක්‍රීඩා කරා. ඒ කණ්ඩායම් 14 අතරින් අපේ කණ්ඩායම දෙවෙනි තැනට පැමිණුණේ. ඒ වගේම අපේ කණ්ඩායම තවත් කණ්ඩායම් 12ක් පරාජය කළේ ඒ ග්‍රහ තත්ත්වය නිසාවෙන් තමයි. ඒ වගේම අපේ කණ්ඩායම ලක්ෂ ගණන් මුදල් තෑගි අරන් ශ්‍රී ලංකාවට සැපත් උනේ ඒ එදා තිබිච්ච කලින් වතාවල් දෙකේ තිබිච්ච ග්‍රහ තත්ත්වය හේතු කොටගෙන තමයි. මේකේ පොඩි මගේ ප්‍රතිරූපයට පොඩ්ඩක් හානි වන ආකාරයෙන් සුළු වෙනස් වීමක් වෙලා තියෙනවා. ඒ ගැන තමයි මම මේ කතා කරන්නේ. ලෝක කුසලාන අවසන් මහතරඟ දිනේදී ග්‍රහ තත්ත්වය පිළිබඳ අබේගුණවර්ධන මහතා ස්වාධීන රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් ලබා දුන්නේ. මේ නිසා සියලු දෙනා එක්ව කණ්ඩායම දිරිමත් කළ යුතු බවද එහි සඳහන් විය. එහෙත් ඇතැම් කණ්ඩායම් ඊට වැරදි අර්ථකථන ලබා දී තිබේ. එමගින් සුමනදාස අබේගුණවර්ධන මහතාට යම් අපහසුතාවක් සිදු වූයේ නම් ඒ පිළිබඳව ස්වාධීන රූපවාහිනිය කනගාටුව පළ කර සිටී.